මම පන්ති 41 හිටියේ. ඉතින් දෙවෙනි වාර විභාගෙත් මම 41. හැබැයි ඊළඟ එකේ මම 40 වුණා. හැබැයි මේ කේස් එකේ තියෙන්නේ එක ගෑල්ලමෙක් බිග්ගල් වෙලා ආවේ නැහැ. වයින්කොට මම බෝලේ නැවතුවා. නවත්තනත් එකම දනිස්ස වැදෙන පොළවේ. ඒ ස්පීඩ් එකත් එක්ක පොළවේ වැදෙනවා. දනිස්ස වැදිච්ච පාර දනිස්ස මෙතනින්ම කල්ලා ගියා. ඊට පස්සේ ડોක්ටර්ස්ලා කිව්වා ඔපරේෂන් එකක් කරන්න ඕනේ කියලා. ඔපරේෂන් එක අවුරුදු 2ක් යනවා ගියා. එක තැන ඉන්න ඕනේ කියලා ඔපරේෂන් එක කරාට පස්සේ ඊට පස්සේ මගේ ක්‍රිකට් ටීම් එතනින් එහෙම නතර වුණා. කියන්නේ මම මාර දුක් වුණා. මම ඇඬුවා. මම කාමරෙන් එළියට ආවේ නැහැ මාසයක් විතර මට ඒ දුකට. මොකද මගේ හීනේ පොඩි කාලේ නම් තිබෙන්නේ හීනේ ක්‍රිකට් ගහන එක. නංගි ඉස්කෝලේ ටීචර්ස්ලා දෙමාපිය රැස්වීමේදී ප්‍රසන්ටේෂන් එකක් දාලා පෙන්නනවා. ඔව් එහෙම පෙන්නලා තියෙන ඒ තරම් දුක්. ඒ කියන්නේ ලැජ්ජාවක් ඒක තනිකර. ඒ කියන්නේ අපිටත් ඒ වීඩියෝස් බලද්දී අවුල් මේ වගේ වීඩියෝ මෙහෙම කරනකොට අපිට අනිත් ළමයි හදාගන්නත් බෑ කියලා කිව්වා. දැන් ටීම් එකේ කී දෙනෙක් ඉන්නවද? ටීම් එකේ අය විශ්වාස කරන්න දැන කට්ටිය නෑ එළියට දාලා 33 ළමයි. කියන්නේ නළුව 33 දෙනෙක් කරපානවද? මම කියන්නේ අතරම මගේ හුස්ම කිව්වත් එතන ඉහට මුකුත් නෑ. හුස්ම නැත්තම් තමන්නේ ඒ කියන්නේ. හැට කඳුල ගොතාව ක්ලෝස් අප් එකට පේනවද දන්නේ නැහැ. අර ඇත්තටම මානස් නැහැ. පේනවා අපි. මානම ලස්සනයි. බලන කට්ටිය.